මලම කරදරයක් වුණානේ බං මේක. වැස්සයි ප්ලස් සීතල කියන්නේ ඉතින් නින්ද තමයි. කොහෙද ඉතින් බං ආතල්ලේ රන්න දෙන්නේ නැහැ බං මේ රෙම්බේ කිද්ද බත දෙනානේ. කොහෙද බං මේක දිග පැත්ත? අම්මා පා මේක දිග පැත්තේ කොමාක් කරලා දීපියව. බල්ලෙක්ටවත් හොයාගන්නේ නැහැ. කකුල් දෙක දාලා නිදාගද්දි කකුල් දෙක වයින්නවා එළියට. තුම සීතලක් තියන්නේ මේකත් නිකන් හුණගේ නැත්ත වගේ. වටේ මන් නම් මගුලක් දබන් කන කහන්න ගත්තා ඒ පාර. මේකෙදේ උන්ට සිංහල තේරෙන්නේ නැහනේ. හැමදාම කියන නිදාගන්නදී කන පොඩ්ඩක් සුද්ධ කරලා දීපල්ලා කිය. බාල කිවිද ඔසේ වගේ බං. අද නොවේ හෙට ගියේ කියමු නිදාගන්නවා පහුවදාට ඒක මතකත් නැහැ. මේ කසන කැසිල්ලට කවදා හරි කන ගැලවිලා මුංගේ කහුල් දෙක ළඟ වැටුණට පස්සේ තමයි ශාස්ත්‍රේ කන සුද්ධ කරන්න තියෙනව නේද කියලා කන දිහා බලන්නේ. එතකොට සුද්ධ කරපියා මගේ කන නෙමෙයි මගේ වල. උඹලට මගේ කන මතක් වෙද්දි මම වලපල්ලේදී. මොකාට කියනවද ඉතින්? උඹලා ටේප් කරගන්න එක නම් ටේප් කරගන්නව මහා ඉහළින්නේ. මගේ ඉකේ පුත්තේ ඔදුනවනේ මුන්ට මේවා කියන්නේ. යහෝ මටත් අත් දෙකක් තිබ්බනම් තොපේ වකට පුද පුද ඉන්නේ. මම සුද්ධ කරගන්න. නැති හින්දානේ කියන්නේ.